වෙනකම් කරපු මේ සුවිශේෂී මෙහෙවර ඇත්තටම ඒක වන්දනීය සහ පූජනීය කටයුත්තක්. මම කියන්නේ ගම්වාසීන් වන ඔබ තමුන්නාන්සේලා කවදාවත් මේ අපේ නායක පණ්ඩිත හාමුදුරන්ගේ ඒ ගුණය අමතක කරන්න එපා. ඒ වුණොත් අපි කෙලෙ ගුණ නොදන්න කෙනෙක්. අද බලන්න මේ විහාරස්ථානීය ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙනවා. සෑහෙන වුණාවක් තියෙනවා. ඒක දන්න කෙනෙක් මම. ඉතින් බොහෝ වෙලාවට දායක දායිකාවන් අතින් අපේ පණ්ඩිත හාමුදුරන්ගේ හිත් විදිච්ච අවස්ථා ගොඩාක් තිබුණා. ඒ වෙලාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වඩිනවා. වැටලා මට කියනවා මට මෙහෙම ප්‍රශ්න තියෙනවා මට හරි හිතට අමාරුයි. මම ඊට පස්සේ මාත් එක්ක කතා කරලා මට කරන්න පුළුවන් හැම දෙයක්ම පණ්ඩිත හාමුදුරන්ගේ හිත හදලා තමයි මම එවන්නේ. නෑ මේක ඔබ වහන්සේට පුළුවන් මේක අතාරින්න එපා. කවදා හරි දවසක ආපහු හැරලා බලනකොට ඔබ වහන්සේට ලොකු සතුටක් දැනේවි. මං පන්සලක් හැදුවා. පන්සලත් එක්ක ගමත් හැදුවා කියලා. එහෙම කියන්නේ අද මේ ඉන්න දරුවෝ දහම් පාසල් ඇවිල්ලා ඒ දරුවන්ගේ දක්ෂතා හැකියාව කොච්චර මට්ටමක තියෙනවද කියලා නිලධාරීන් වෙච්ච අපි දන්නවා. මොකද අපිට ඔය වගේ අවස්ථා බොහොම අඩුයි තිබුණේ. නමුත් අද අවස්ථා ගොඩනැගිලා තියෙනවා. පන්සලෙන් ඈත් වෙච්ච නිසා අපි දන්නවාද අපේ සමාජයට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අපි දැක්කා තමන්ගේ දරුවා ශිෂ්‍ය නායකයෙක් වුණාම, පන්ති නායකයෙක් වුණාම ඒ දරුවට බැජ් එක පලඳන්න කොච්චර ආඩම්බරෙන්ද බාවේ. ඒ ආඩම්බරය, ඒ සතුට, ඒක ආත්ම අභිමානය, ඒක අපි ඔබේ හදවතෙන් දැක්කා. ඔබේ බොඩි ලැන්ග්වේජ් එකෙන් අපි දැක්කා ඒක. ඉතින් මේක තව තවත් දියුණු වෙන්න ඕනේ, වර්ධනය කරන්න ඕනේ. ඒකට අපේ ස්වාමින් වහන්සේට මේ සියලු දෙනාගේම දායකත්වය සහ උදව්ව ඕනේ. ඒක නිසා මේක තවත් සංවර්ධනය වෙලා අනාගතයේදී මේ පන්සල ගොඩාක් දියුණු වෙච්ච බැබලිච්ච විහාරස්ථානයක් බවට පත් කරන්න අපේ ස්වාමින් වහන්සේ දරන වෙහෙස මහන්සිය මම හොඳටම දන්නවා. ඉතින් මට ගොඩාක් සතුටුයි හරක් läගලා හිටපු තැන අද ගුණ දහම් වලින් පිරිච්ච දරුවෝ එකතු වෙලා ඒගොල්ලගේ දක්ෂකම් පෙන්වන ඒගොල්ලෝ දහම් අධ්‍යාපනය ලබන තැන බවට මේ ස්ථානය පත් වෙච්ච එක ගැන. ඉතින් ඒක නිසා ඉස්සරහටත් අපි දෙන්න පුළුවන් හැම සහයෝගයක්ම අපි පන්සල වෙනුවෙන් ලබා දෙනවා. විශේෂයෙන්ම අපේ තෙලිදිවල ඥානසීය පණ්ඩිත හාමුදුරුවෝ වෙනුවෙන් කරන්න පුළුවන් හැම එකම කරනවා. මම දන්නවා අද අපේ සභාපති හාමුදුරුවෝ, ලේකම් හාමුදුරුවෝ පහුගිය දවස් ටිකේම මම ළඟින් ඇසුරු කරන නිසා දන්නවා බොහොම අසනීපෙන් හිටියේ. මම හිතුවෙත් නෑ මේ උත්සවයට වඩීවිය කියලා. නමුත් මේ අපේ නායක හාමුදුරුවන්ට සලකන්න තමයි, ගෞරව කරන්න තමයි අමාරුවෙන් හරි ඒ දෙපළ මේ ස්ථානයට වැඩම කළේ. මොකද ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ දියුණුව වෙනුවෙන් ඕනම වෙලාවක කැපවීමෙන් දුවගෙන ඇවිල්ලා ඔයලා බලලා සහභාගී වෙලා හැම කටයුත්තක්ම කරන උනන්දුව කැපවීම ඇගේ තියෙන නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි අපට ලැබිලා තියෙන්නේ. ඒක නිසා ඒක සම්පතක්. ඒ සම්පත රැකගන්න ආයසරයක් මම නැවත වාරයක් කියනවා මේ නායක හාමුදුරන්ගේ තියෙන ඒ ගුණය මේ පන්සල ගොඩනගලා මේ ගම හදලා ඒ තියෙන ගුණය ඔයගොල්ලෝ කවදාවත් අමතක කරන්න එපා. ඒක අමතක කරොත් ගමක් හැටියට අපිට කවදාවත් හරියන්නේ නැහැ. මට අනාගතේ පේනවා හාමුදුරන් වහන්සේට පුළුවන් ඔබත් එක්ක එකතු වෙලා ගමත් එක්ක එකතු වෙලා මේ විහාරස්ථානය මීටත් වඩා සංවර්ධනය කරලා ප්‍රදේශයට ලොකු ආඩම්බරයක් වෙන ලොකු හිත හදා ගන්න පුළුවන් තැනක් වෙන තැනක් බවට පත් කරන්න ඔබ සියලු දෙනාම නායක හාමුදුරුවොත් එක්ක අත්වැල් බැඳ ගනීවි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපේ පැත්තෙන් ඒ වෙනුවෙන් දෙන්න පුළුවන් පෞද්ගලික කාලය දුන්නා ඊටත් වඩා දෙන්න පුළුවන් හැම සහයෝගයක්ම සියලු දෙනාටම ලබා දෙන්න අපි පොරොන්දු වෙනවා. ඒ වගේම අද දවසේ මේ ශිෂ්‍ය නායක නායිකාවෝ මෙතෙන්ට ඇවිල්ලා ඒගොල්ලෝ නායකත්ව ගතිගුණ පෙන්නලා ඒගොල්ලෝ නායකයින් බවට පලන්දලා ඒගොල්ලෝ ඉදිරි ගමනක් යන්න සූදානම් වෙනවා. ඉතින් ඒකටත් මම සුබ පතනවා. ඒ වගේම පන්ති නායක නායිකාවන්ට
මේ දහම් පාසලේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ අනාගතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඊළඟ දවසේ මම මේ පන්සලට එනකොට නායක හාමුදුරුවොත් එක්ක එකතු වෙලා ඔබ මීටත් වඩා ලොකු ගමනක් මේ පන්සල අරගෙන යාවිය කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.